අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන් විවිධාකාර හේතුන් සම්බන්ධයෙන්. අපි පළවෙනියටම බලමු මේ කොන්දේ අවට තියෙනවා දැන් කොඳුරට පේලිය දෙපැත්තේ මාංශ පේශීන් තියෙනවා. එතකොට මේ මාංශ පේශීන් වල පොඩි ඉරියාමක් අපි කියනවා ස්ට්‍රේන් එකක් කියලා. අන්න ඒ ඉරියාමක් ඇති වෙන්න පුළුවන් අපි ඉන්න වැරදි ඉරියව් නැත්නම් පොස්චර්ස් වලදී සහ අපි කරන ක්‍රියාකාරකම් හරි ආකාරයෙන් කරේ නැතුවම වගේ දේවල් නිසා මේ කොඳුරට පේලිය වටේ තියෙන මාංශ පේශි මේ විදිහට සිවුම්ම ඉරියාමකට ලක් වෙන්න පුළුවන්. ඒතර මේක අපි කියනවා මෙකැනිකල් බෑක් පේන් එකක් කියලා. ඒතර මේක තමයි කොන්දේ අමාරුව ඇති වෙන්න බලපාන හේතු වලින් වැඩිපුරම අපිට බලා ගන්න පුළුවන් තත්ත්වය. දෙවෙනි හේතුව ගත්තොත් එහෙම දැන් මේ කුඳුරට පේලිය හැදිලා තියෙන්නේ vertebrae. ඒ කියන්නේ පොඩි අස්ථි කැබලි වලින්. මේ අස්ථි දෙකක් අතර අපිට තියෙනවා ඩිස්ක් එකක්. අපි කියනවා intervertebral ඩිස්ක් එක කියලා. මෙන්න මේ ඩිස්ක් එකේ සිදුවන හර්නියේෂන් එක කියන්නේ පිටිපස්සට නිරායාමක් හෝ ඉරියාමක් නිසා ඒක පිටිපස්සට ගිහිල්ලා අපේ සුසුම්නාව දෙපැත්තට ගමන් කරන nerve roots. ඒ කියන්නේ ස්නායු මූල. ඔන්න ඔය ස්නායු මූලයක් ඒ පිටිපස්සට නිරායන ඩිස්ක් එක මගින් තද කරන්න පුළුවන්. එතකොට ඒක අපි තමයි හඳුන්වන්නේ සයටිකා කියලා. එතකොට ඒ කොන්දේ අමාරුව අපි හඳුන්වන්නේ නියුරොලොජිකල් බෑක් පේන් එකක් කියලා. කියන්නේ ස්නායු සම්බන්ධ වෙන බෑක් පේන් එක. කියන්නේ ඒකෙදි කොන්දේ අමාරුවට අමතරව අපි කකුලට එන හිරි ගතියක් නැත්නම් එක කකුලක් පන නැති වෙන ගතියකුත් ඇති වෙන්න පුළුවන්. මේක තමයි අපි කතා කරන කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන් හේතු වලින් දෙවෙනි හේතුව වෙනවා. තුන්වෙනි හේතුව විදිහට අපි කතා කරන්නේ දැන් අපි ඔස්ටියෝආතරයිටිස් කිව්වට පස්සේ දන්නේ ගොඩක් වෙලාවට දන හිසේ සහ අපේ ඇඟේ තියෙන වෙනත් ප්‍රධාන ජොයින්ට්ස් වල ඇති වෙන ඔස්ටියෝආතරයිටිස් සත්‍යයක්. හැබැයි ඔබ දන්නවද කොන්දාශිතවත් ඔස්ටියෝආතරයිටිස් සත්‍යයක් ඇති වෙන්න පුළුවන්. මම අර කලින් කිව්ව පොඩි අස්ථි කොටස් මේ සම්පූර්ණ කොඳුරට වේලිය හැදලා තියෙන පොඩි අස්ථි කොටස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ පොඩි ජොයින්ට්ස් දෙකක් කරා දෙපැත්තේ තියෙන දැන් මේ විදිහට මේ ඒ vertebrae එක කොඳුරට තියෙනවා නම් මේ දෙපැත්තේ තියෙන ජොයින්ට් එකක් හදා තමයි අනිත් උඩ තියෙන vertebrae එකත් එක්ක සම්බන්ධ වෙන්නේ ජොයින්ට් වෙන්නේ. එතකොට අන්නේ පොඩි ජොයින්ට්ස් වල ඔස්ටියෝආතරයිටිස් සත්‍යයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය වයසත් එක්ක ඇති වෙනවා කියලා පරීක්ෂණ මගින් පෙන්වලා දීලා තියෙනවා. ඒතකොට මේ ඔස්ටියෝආතරයිටිස් සත්‍ය නිසා අපි අර දනහිසේ කතා කරද්දී අපි කතා කරන්නේ අර ජොයින්ට් ස්පේස් එක අඩු වෙනවා කියලා නැත්නම් අස්ථි දෙක අතර තියෙන ગેප් එක අඩු වෙලා කාටිලේජ් ගෙවෙන මට්ටමක් ගැන කතා කරන්නේ ඒක ලං වෙලා අන්න ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන් කොන්දේතර පොඩි ජොයින්ට්ස් එක අතර. ඒ දෙක ලං වෙලා දැන් ජොයින්ට් අස්ථි දෙකක් ජොයින්ට් එකකදී ලං වුණාම කියන්නේ ඔස්ටියෝආතරයිටිස් සත්‍යයකදී ඒ අස්ථි දෙක ලං වෙන්න ඒ අස්ථි දෙක අතර පොඩි ගැට වගේ මේ කැල්සියම් ගැට වගේ හැදෙනවා. අපි ඒවට කියනවා ඔස්ටියෝෆයිට්ස් කියලා. ඒ වගේ ඔස්ටියෝෆයිට්ස් හැදෙනවා අර කොඳුරට පීලීමේ දෙපැත්තේ තියෙන පොඩි ජොයින්ට්ස් දෙක එකිනෙක ලං වෙද්දී. ඒතර ඒ පොඩි අස්ථි නිරායෙන් මගින් අර දැන් ඔය විදියට දැන් සාමාන්‍ය දැන් කොඳුර මේ සුසුම්නාව ගත්තොත් එහෙනම් කොඳුරට පීලිය දිගේ මැදට ටියුබ් එකක් විදියට ගමන් කරනවා. දැන් අර විදියට මේ ආතරයිටිස් සත්‍යයේදී අර වගේ පොඩි නිරායෙන් වෙනවා. එතකොට අර දැන් ස්පයිනල් කෝඩ් එක නැත්නම් සුසුම්නාව ගමන් කරන්නේ අර වගේ ටියුබ් එක හරහා. ඒ ගමන් කරන මාර්ගය ඇතුළට ඔන්න ඔය ඔස්ටියෝෆයිට්ස් ඒ අස්ථි මේ නිරායෙන් වෙනවා. එතකොට අර මේ ස්පයිනල් කෝඩ් එක සුසුම්නාව ගමන් කරනවා කියන මාර්ගය දෙපැත්තෙන් අවහිර වෙනවා. ඒතර ওই තත්ත්වය අපි මෙඩිකලි වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනවා ස්පයිනල් ස්ටෙනෝසිස් කියලා. ඒතකොට ඒක MRI පරීක්ෂණයක් මගින් තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔය තත්ත්වය නැත්නම් කොන්දේ තියෙන ඔස්ටියෝආතරයිටිස් සත්‍ය කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන් එක ප්‍රධාන හේතුවක්. අපි ඒක තුන්වෙනි හේතුව විදිහට සලකන්නේ. හතරවෙනි හේතුව විදිහට අපි සලකන්නේ කොන්දේ ඇති වෙන ඔස්ටියෝපොරෝසිස් සත්‍යය. ඔස්ටියෝපොරෝසිස් වලදී වෙන්නේ මේ අස්ථි අපි දිරනවා කියලා කියන්නේ අස්ථි වල තියෙන ඝනත්වය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ වල තියෙන ඝනකම අඩු වෙනවා. ඒ කියන්නේ ඉක්මනට කැඩිලා විදලා යන්න පුළුවන්. දැන් අපි ඇඟේ ගත්තොත් එහෙම ප්‍රධාන ස්ථාන තුනක අපි ඔස්ටියෝපොරෝසිස් වලට අස්ථි මේ වාජනය වෙනවා කියලා සලකනවා. ප්‍රධානම මේ කොන්දේ යට කොටස. ඒ කියන්නේ මේ තුනටිය ප්‍රදේශය ලෝවර් බෑක් එක කියලා අපි හඳුන්වන්නේ. අන්න ඒ ටික. ඊට අමතරව මේ උකුල් සංදියේ හිප් එක ඔස්ටියෝපොරෝසිස් නිසා බිඳීමකට ලක් වෙනවා.
ඒ වගේම අතේ මේ රිස්ට් එකත් ඔස්ටියෝපොරොසිස් හා බෙදෙන්න පුළුවන්. ඒතර ඔස්ටියෝපොරොසිස් තියෙන තත්ත්වය අඳුනගන්න අපි පාවිච්චි කරන ටෙස්ට් එක DEXA ස්කෑන් කියන එක. ඒකෙදි ඔයගේ අස්ථිවල තියෙන මේ ඝනකම අඩුවීම නැත්නම් ඝනත්වය අඩුවීම හරියට පැරාමීටර් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒතර මේක සාමාන්‍යයෙන් වයසට යද්දී මේ අස්ථිවල ඝනත්වය අඩු වෙන ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. ඒකෙනොත් මේ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය විශේෂයෙන්ම ආන්තවහරණයෙන් පස්සේ වෙන මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ වෙනස මගින් විශේෂයෙන් කාන්තාවන්ට අවුරුදු 45 60 අතර කාලයේදී මේ ඒගොල්ලන්ට ඔස්ටියෝපොරොසිස් ඇති වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් කරහා ඒ අදාළ මේ ට්‍රීට්මන්ට්ස් වලට යොමු වීම වැදගත් වෙනවා. එතකොට මෙතන මේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය නිසා ඒ කියන්නේ අස්ථිවල ඝනකම අඩු වීම නිසා කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන්. ඊළඟ හේතුව විදිහට අපි සලකන්නේ මේ pregnancy related back pain. ඒ කියන්නේ ගර්භණී භාවයත් එක්ක එන කොන්දේ අමාරුව. දැන් මේක සාමාන්‍යයෙන් ගර්භණී අවධියේදී සහ ඊට පස්සේ සර්ජරි එකක් කරලා වාගේ ඩිලිවරි එක කරනවා නම් එහෙම එතනදී ඔයාලට ඩිලිවරි එකකින් පස්සේ ඔයාලට සෑහෙන කාලයක් යනකම් back pain එක තියෙන්න පුළුවන්. එතකොට මේකත් එක්ක මේ ප්‍රෙග්නන්සි එකත් එක්ක back pain එක එන්න හේතු වෙන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ ව්‍යුහයේ සිදුවන වෙනස්කම නිසා මේ කොන්දට ගර්භණී අවධියේදී කොන්දට ලොකු බරක් වැටෙනවා. ඒක නිසා එයාගේ අර කශේරුවේ තියෙන ඇන්ගල්ස් නැත්නම් අපි කියන වක්‍රතාවන් පොඩ්ඩක් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි ගර්භණී අවධියේදී back pain එක ඇති වෙන හේතුව වෙන්නේ. එතකොට ඩිලිවරි එකෙන් පස්සේ back pain එක ඇති වෙන්නේ එතකොට මේක සර්ජරිස් කරනවා, හොඳට ඉන්ජෙක්ෂන් කරනවා. ඒ වගේ දේවල් වල කොම්ප්ලිකේෂන්ස් විදිහට back pain එක ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය ගර්භණී අවධියේදී හෝ ඊට පස්සේ ඇති වෙන ඔය back pain එක සඳහා අනිවාර්යෙන් ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් අවශ්‍ය වෙනවා. මොකද අපි ප්‍රෙග්නන්සි එකකදී අනිවාර්යෙන් මේ back pain එක හරහා back pain එක අනිවාර්යෙන් අත්විඳින්න ඕනේ කියලා දෙයක් නැහැ. මේක ෆිසියෝതെරපි වලදී ඔයාලට එහෙම back pain එක නැතුව ස්මූත්ලි ප්‍රෙග්නන්සි එක හරහා සහ ඒ ඩිලිවරි එක හරහා පෝස්ට් ඩිලිවරි ෆේස් එක හරහා යන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන back pain එක අපි හඳුන්වනවා මේ විශේෂ මෙඩිකල් ටර්ම් එකකින් ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස් කියන තත්ත්වය. මේක ආරෙට නැත්නම් පවුලෙන් උරුම වෙන දෙයක්. විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර තමයි මේක දක්නට ලැබෙන්නේ. මේකෙදි වෙන්නේ ස්පයින් එකේ කුඳුවට පෙළේ තියෙන මේ පොඩි පොඩි අස්ථි කොටස් එකිනෙකට ආවීමකට ලක් වෙනවා. එතකොට ඒකෙදි ඔය එක්ස්රේ එක බැලුවොත් අපිට පේනවා අර එකිනෙක කුඩා අස්ථි කොටස් විදිහට නෙවෙයි තියෙන්නේ එකටම එකිනෙකට අර උණ බම්බුවක් විදිහට හැදිච්ච කොටසක් ව්‍යුහයක් විදිහට තමයි තියෙන්නේ. අපි ඔක මෙඩිකලි හඳුන්වනවා බැම්බූ ස්පයින් කියන එක. එතකොට දැන් RNA එක අපිට නවත්තන්න බෑ. හැබැයි ඔය ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස් කියන කෙනාට මුලින්ම ওই තත්ත්වය අඳුනගන්නේ ඔබ වෛද්‍යවරයෙක්ට මේ ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු වුණාට පස්සේ මොකද ඇස් වල ඉස්සෙල්ලාම රතු පාටක් එනවා. ඒක පෙන්වන්න ගියාට පස්සේ තමයි ඒක දානයක් තියෙනවා ඒක පොසිටිව් වෙනවා. එතනදී තමයි ඔයාලට කොන්දේ අමාරුවක් තියෙනවාද කියලා සස්පෙක්ට් කරලා ඔතනින් අල්ලගන්නේ. එතකොට තමයි දැනගන්නේ අතට මම කොන්දේ අමාරුව මෙච්චර කල් තිබිලා තියෙන්නේ මේ ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස් කියන තත්ත්වය නිසා කියලා. එතකොට ගොඩක් කට්ටිය මේ විදිහට දැන් ෆිසියෝതെරපි එතනදී කරේ නැත්නම් එහෙම සාමාන්‍ය විදිහට මේටියොත් එහෙම වයසට යන්න මේ විදිහට කොඳුරට වේලි ඉස්සරහට අපේ ඇඟ ඉස්සරහට නැමිලා මේ ඒ විදිහට යනවා. හැබැයි ෆිසියෝതെරපි කරගත්තොත් මේ ප්‍රොසෙස් එක ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ඒ විදිහටම අරන් යන්න පුළුවන්. මොකද මේකේ අර බැම්බූ ස්පයින් එකත් එක්ක ඝන වීමත් එක්ක මේ විදිහට කොඳු ඉස්සරහට නැමිලා මේ වයසට යද්දී ඒ විදිහට නැමෙන්න බලන්න. ඒතකොට ඒකදී අනිවාර්යෙන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කරා ඒ ට්‍රීට්මන්ට්ස් කරගන්න එක අවශ්‍යයි. කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන් හේතු වලින් අවසාන හේතුව විදිහට අපි ගන්න මේ වෙනත් කියලා කාණ්ඩයක් යටතේ මම මේක නම් කරන්නේ. සාමාන්‍ය මේවා මෙඩිකල් රිලේටඩ් ප්‍රශ්න. දැන් උදාහරණයක් විදිහට ඔය පිළිකාමයේ තත්ත්වයෙන් කියන්නේ පොඩි කැටිති වගේ ඩෙවලොප් වෙන ඒවා. නැත්නම් ටියුබර්කියුලෝසිස් වගේ තත්ත්වයක්. ඉන්ෆ්ලමේෂන්ස් ඒ කියන්නේ ප්‍රදාහමේ තත්ත්වෙ මේ කියන්නේ ස්පයිනල් කෝඩ් එකේ යවට මාංශ පේශි වල ඔය අයිටිස් කියලා අන්තිමට ඉවර වෙන්නේ ප්‍රදාහමේ තත්ත්වයන් ඉන්ෆ්ලමේෂන්ස්. අන්න ඒ වගේ තත්ත්වයන් අර සීරියස් මෙඩිකල් කන්ඩිෂන්ස් අපි කියන රෙඩ් ෆ්ලැග්ස් කියලා. ඒ වගේ දෙයක් නම් එහෙම වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි අපි අවසාන කාණ්ඩයේ විදිහට ගන්න. දැන් මේ කියන හේතු වලට අමතරව තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ කියන්නේ කොන්ද ආශ්‍රිතව නොවන තැනක. ඒ කියන්නේ වෙනත් තැනක ඇති වෙන ප්‍රශ්නයක් නිසා ඒ අමාරුව කොන්දට දැනෙන එක.
ඔය concept එක අපි medically හඳුන්වන්නේ referred pain කියලා. ඒ කියන්නේ අර මිනිස්සු මේ ඉපදෙද්දී ඇඟේ එකිනෙකට කොටස් එකිනෙකට සම්බන්ධයි. එතකොට කොන්දට සම්බන්ධ වෙන ඒ වගේ කොටස් කීපයක් තියෙනවා. ඒ වකුගඩුව සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව යම් කොටස් කීපයක් තියෙනවා. ඒතර ඒ වල මොකක් හරි න ගැටලුවක් ඔය කොන්දෙන් දැනෙන්න පුළුවන්. ඒක referred pain කියලා හඳුන්වනවා. එතකොට ඒ වගේ තත්ත්වයකදී ඒත් කලාතුරකින් ඇති වෙන්නේ කොන්දට ට්‍රීට් කරලා හරියන්නේ නැහැ. අර කලින් තිබ්බ රෝග මූලයට රූට් එකට ට්‍රීට් කරන්න ඕනේ. ඉතින් අපි මේ වීඩියෝෙදී කතා කරේ කොන්ද අමාරුව ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුන් ටික කැටගරයිස් කරලා ඒ ටිකට අමතරව තව කලාතුරකින් මේ විශේෂයෙන් නම කිව්වේ නැත කලාතුරකින් ඇති වෙන ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. අපි සමාජයේ බහුලව දක්නට ලැබෙන ප්‍රධාන තත්ත්වයන් ටික තමයි කතා කරේ. Thank you.